මේ ඡන්දය ඇත්ත වශයෙන්ම වැදගත් අන්තිම දවස් 7. වෙන එකක් නෙමෙයි. දැන් තියෙන්නේ නෑදෑයන් එකතු කරගන්න. දැන් තියෙන්නේ ඒ අය දැන් අනික් ඡන්ද ටික එකතු කරගන්න තියෙන්නේ. දැන් එතෙන්ට බහැලා තමයි වැඩ කරන්න තියෙන්නේ. මතක තියාගන්න කොටසක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ. එක කොටසක් ඡන්දෙ දීලා තියෙනවා අනික් අය ඡන්දෙ දීලා නැහැ තියෙන්නේ UMP. සජිවේ කොටස් තියෙනවා මෙහාට අරගන්න. ඔකට කවුද ආණ්ඩුවට විරුද්ධ වෙන්නේ? ඒකත් හොයන්න තියෙනවනේ. අනික් ඡන්ද තියෙනවා ගිය පාර්ලිමේන්තු ඡන්දේ ජනාධිපතිවරණේ මාලිමාවට ඡන්ද දුන්නා අය. මාලිමාවට ඡන්ද දීලා දැන් ටිකක් එපා වෙලා තියෙනවා. දිනා ගන්න පුළුවන් අයට කතා කරලා දිනා ගන්න. අනික් අයට ගෙදර ඉන්න. දිනා ගන්න බෑ අපි ඉදන විදියට. මේ රටේ ඡන්දදායකින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරනවා. මේ ආර්ථිකයේ කඩාවැටීමේදී එයාට විසඳුමක් නොතිබුණු නිසා ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව දිහා බැලුවා. එයාට විසඳුමක් තිබුණේ නැහැ ඒක වැඩි කෑ ගැහුවේ නැහැ. ඒකෙන් බේරුණා. සජිත් ප්‍රේමදාසම කෑ ගැහුවා විසඳුමක් නැතුව ඒකෙන් වැටුණා. ඉතින් අපි දැනගන්න මේ විදියට හිතන්න ඕනේ. ඒගොල්ලෝ අපි හිතන විදියට හිතන්නේ. අපි හිතන විදියට හිතලා කියොත් ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතාගෙන කවුද එයා ඉන්නේ කියලා එයාට ටාගට් කරලා ඉලක්ක කරලා කතා කරනවා. වෙන එකක් කරන්න බෑ. විශාල රැස්වීම් දාලා වැඩක් නැහැ. එන්නෙත් නැහැ. ඒ කරන ගමන් තව එක කාරණයක් මතක තියාගන්න. මං ගැනවත්, සිරිසේන ගැනවත්, මහින්ද රාජපක්ෂ ගැනවත්, චන්ද්‍රිකා ගැනවත්, ගෝඨාභය ගැනවත් කතා කරන්න එපා. හොඳ කියන්නත් එපා, නරක කියන්න. ඡන්දේ අපි ගැන නෙමෙයි. මාස 6කට ඉස්සෙල්ලා පත් වුණ ජනාධිපතිව එයාගේ ආණ්ඩුවට. වෙන එකක්වත් අදාළ නැහැ. මොකද්ද මේ මාස 6ක? මාස 6 මට තිබුණ නැති මම පොලින් නැති කරා. IMF එකේ පුතා කරන් දුන්නා. දැන් මේ අය මොකද්ද කරන්නේ? මේ ඡන්දේ දිනනවද? සමහර අය කියනවා මේ සැරේ මාලිමාව දිනනවා කියලා. මම නම් යන්නේ ජනාධිපතිතුමා කිව්ව එකට. ඡන්දේ දෙන්නේ නැත්තම් මුදල් දෙන්නේ නැහැ කිව්වා. ඒ පෙරදෙනකොට කියන කතාවන්නේ. දිනනකොට කියන්නේ ඔබ දුන්න වරම තවත් ශක්තිමත් කරන්න කියලා. අපි ඔක්කොම දන්නවනේ මේ භාෂාව. සල්ලි දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ අපිට ඡන්දේ දුන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නැහැ කියලා. මං අහන්නේ ඡන්දේ දුන්නත් සල්ලි දෙනවා දෙන්න කියලා. දැන් මම දැක්කා ඊයේ රජයේ සේවකයන්ට තර්ජනය කරලා තියෙනවා. මාරු කරනවා කියලා. තමන්ගේ හිතේ තිබුණ එක තැපැල් ඡන්දෙ ඉස්සෙල්ලා කරුපේ ගැන මම ස්තුතියි. යන්නේ 30 මයි 30 වෙනිදා පස්සේ වැඩේ දෙනවා. කොළඹට ආදරණීය මවක් දීපා ඉදිරිසිංහ පුටුවෙන් කොළඹ පුරපති පුටුවට පත් කරමු.